ඔයාට විශ්වාස කරන්න පුළුවන්ද අපි මේ අවුරුද්දෙත් භාගයක් දුර ඇවිල්ලා තියෙන්නේ කියලා. හැම ජනවාරි මාසෙම New Year New Me කියලා අලුත් බලාපොරොත්තු, අලුත් plans, අලුත් habits, සමහර විට අලුත් vision boards මේ වගේ දේවල් එක්ක අලුත් අවුරුද්දට ලෑස්ති වෙනවා. And then life happens. ඔයාගේ ජීවිතේ busy වෙනවා වගේ බබාලාගේ වැඩ, studies, ගෙදර දොර වැඩ මේ හැමදේත් එක්කම ඒත් එක්කම ඔයාගේ motivation එක ටික ටික fade වෙනවා. ඒත් එක්කම නොහිතපු විදිහේ කරදර ප්‍රශ්න වලට අපි මුහුණ දෙනවා. ජූලි මාසෙ වෙද්දී ඔයා චුට්ටක් කල්පනා කරන්න යනවා මේ මොකද දෙයනේ මට උනේ මම ජනවාරි මාසේ හොඳට plans ගහලා හොඳට මම මේ ටික කරනවාමයි කියලා හිතාගෙන පටන් ගත්ත අවුරුද්දේ භාගයක්ම ගෙවිලා ගිහිල්ලා ඉවරයි කියලා. ඉතින් මේ වීඩියෝ එක මම කරන්නේ ඔයාට මේ මාස 6 පුරාම කරගන්න බැරි වෙච්ච goals ගැන හිතලා guilty වෙන්න නෙවෙයි. මේ ඉතුරු තියෙන මාස 6 අපි දාගත්තු goals වලට අපි යන්නේ කොහොමද කියන එකට පුංචි plan එකක් හදලා දෙන්න. ඔයාලා දන්නවනේ මමත් මේ මාව improve කරගන්න ගමන් ඉන්නේ කියලා. ඒ journey එක තමයි මාත් ඔයාලත් එක්ක මේ channel එකෙන් share කරගන්න හදන්නේ. ඉතින් මේ පහුගිය මාස 6 පුරාවට මමත් චුට්ට ඉගෙන ගත්තා අතපසු වෙච්ච goals කොහොමද අපව පොඩ පටන් ගන්න කියලා. ඉතින් මම ඔයාලට කියන්නේ අලුත් අවුරුද්දක්ම ඕනේ නැහැ ඔයාගේ ජීවිතය අලුතින් පටන් ගන්න. Sometimes you just need a random Tuesday in July. මං හිතන්නේ ජුලයි කියන්නේ one of the most emotionally interesting months of the year. මොකද ඒක check point එකක්. අපිවම compare කරගන්නවා. අපි මේ අවුරුද්දේ ජූලි මාසේ වෙනකොට කොතනද ඉන්න ඕනි කියලා හිතාගෙන හිටියේ ඒ වගේම ඇත්තටම මේ වෙද්දි මම කොතනද ඉන්නේ කියලා. සමහර විට මේ අවුරුද්දේ ජනවාරි මාසේ මුල ඔයාට ප්‍රොමිස් වෙන්නේ නැති මේ අවුරුද්දේ නම් කොහොම හරි මම මගේ බර අඩු කරගන්නවා මම වැඩිපුර පොත් කියවනවා මම හොඳට පාඩම් කරලා එක්සෑම් එකට රෙඩි වෙනවා මම සල්ලි ඉතුරු කරනවා මම පුංචි බිස්නස් එකක් පටන් ගන්නවා මේ වගේ පුංචි goals. සමහර විට මේ වෙද්දී ඔයාව achieve කරලා ඇති. සමහර විට මේව එකක්වත් achieve කරලා නැතුව ඇති. සමහර විට මේවෙන් කීපයක් achieve කරලා ඇති. මං වගේ. ඔයා වැටෙන්නේ ඒ categories වලින් මොන category එකට උනත් important දේ තමයි first 6 months are data. It's not who you are. Let me say that again. ඔයා ජනවාරි මාසේ ඔයාට දුන්න පොරොන්දු වලට මේ වෙද්දි ගිහින් තියෙනවා. එහෙම නැත්නම් ගිහිල්ලා නැහැ. එහෙම නැත්නම් යමින් ඉන්නවා. මේ කියන දේවල් ඒක ඉන්ෆර්මේෂන් එකක් විදිහට ගන්න. එහෙම නැතුව ඒ දේවල් වලට ඔයාව ඩිෆයින් කරන්න දෙන්න එපා. ඒ කියන්නේ අයියෝ මට මේ දේවල් කරගන්න බැරි වුණානේ දැන් ඉතින් වැඩක් නැහැ මම නම් මහා කිසිම වැඩකට නැති මිනිස්සෙක් දැන් අවුරුදු ඉතුරු මාස 6ත් ඉතින් මේ විදිහටම තමයි ගත වෙන්නේ කියන මයින්ඩ්සෙට් එකෙන් ඔයා දිහා බලන්න එපා. එහෙම නැත්නම් ඔයා මේ හැම දෙයක්ම අපුරටම අචීව් කරා කියලා හිතන්නකො ශාමන් නම් මාරයි දැන් ඉතින් නියමයි ඉතුරු මාස 6ත් ඉතින් මට nothing මේ මයින්ඩ්සෙට් එකෙන් ඔයා දිහා බලන්නත් එපා. ඉතින් ඔයාලා දන්නවනේ මේ අවුරුද්දේ මට පොඩි goals කීපයක් තිබ්බා. ඉතින් ඒ goals වලින් කීපයක් මම achieve කරලා තියෙනවා. කීපයක් මම තාම achieve කරගෙන යන ගමන් ඉන්නවා. සමහර ඒවාට මම ඇත්තටම ටිකක් හරිම weak. ඒක මම ටිකක් හදා ගන්න ඕනි දැන් තියෙනවා. ගිය අවුරුද්දේ මේ තැන මම හිටියනම් මම හිතන්නේ අයියෝ මම කිසිම දෙයක් සාර්ථකව කරගන්න බැරි මිනිස්සෙක් දැන් ඉතින් වැඩක් නැහැ කියලා. හැබැයි මේ අවුරුද්දේ මම හිතන්නේ එහෙම නෙමෙයි. මම හිතන්නේ okay මම මේ අපු ගමනේ මේවා achieve කරගන්න බැරි වෙලා තියෙන මොකක් හරි පුංචි අඩුපාඩුවක් තියෙනවා. Okay, let's sit down and think about it. මං හිතන්නේ ගොඩක් මිනිස්සු කරන ලොකුම වැරැද්දක් තමයි ජූලයි month එකට ආවට පස්සේ අලුත් plans ගහන්න පටන් ගන්නවා. ඒ කියන්නේ හරි මට දැන් ජනවාරි මාසේ මම දාගත්තු දේවල් මට කරගන්න බැරි වුණා. එහෙනම් okay දැන් මං අලුත් plan එකක් පටන් ගන්න ඕනේ. අලුත් විදියට අලුත් start එකක් ගන්න ඕනේ කියලා. හැබැයි ඔයා කරන්න ඕනි දේ තමයි ටිකක් වාඩි වෙලා රිෆ්ලෙක්ට් කරන්න ඕනි. ඇයි මට මේක කරගන්න බැරි වුණේ? මම පහුගිය ජනවාරි මාසෙනේ මට මේ ප්‍රොමිස් එක දීලා තියෙනවා මම මේ දෙක කරනවා කියලා. හැබැයි කොහොම හරි ඒක කරන්න බැරි වෙලා තියෙනවා. එහෙනම් අලුතින් plan එකක් start කරනවට වෙනුවට ඔයා කරන්න ඕනේ වැඩේ තමයි චුට්ටක් වාඩි වෙලා නිවි හැනහිල්ලේ පොඩි තේ එකක් හරි හදාගෙන චුට්ටක් කවුරුත් ඩිස්ටර්බ් කරන්නේ නැති තැනක වාඩි වෙලා චුට්ටක් කල්පනා කරන්න මගේ ලයිෆ් ස්ටයිල් එකේ මොනවද වැරදි විදිහට මම කරලා තියෙන්නේ
මේ වෙද්දිත් මම මෙතන ඉන්න කියලා. මේ රිෆ්ලෙක්ෂන් එක කරද්දී මට නම් මාරම විදියට හෙල්ප්ෆුල් වෙන්නේ මගේ මේ ජර්නල් එක. මොකද මේකේ අවුරුද්දේ මුල ඉඳන් මගේ හැමදේම තියෙනවා. ඒක නිසා ඒක චුට්ටක් පෙරලලා බලලා මට කල්පනා කරන්න පුළුවන්. හරි මට කොහෙද හරි ගිහලා තියෙන්නේ මට කොහෙද වැරදිලා තියෙන්නේ කියලා. මේ ජර්නල් එකත් එක්ක හිමිහිට පහුගිය මාස 6 මම කොහොමද ගත කළේ කියන එක ගැන පොඩි රිෆ්ලෙක්ෂන් එකක් කරද්දී මට හෙල්ප්ෆුල් වුණු ප්‍රොම්ප්ට්ස් කීපයක් තියෙනවා. මම ඒ ප්‍රොම්ප්ට්ස් ටික ඔයාලත් එක්ක දැන් ෂෙයා කරගන්නම්. ප්‍රොම්ප්ට් එකක් කියලා කියන්නේ පොඩි ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ ඔයාගේ ජර්නල් එකේ ලියලා ඔයාගේ හිතට එන උත්තරෙත් පුංචියට එතන ලියන්න. ඔඩ ජර්නල් එකක් නැත්නම් මොකක් හරි පොඩි පොතක කොළ කෑල්ලක හරි මේ වැඩේ කරන්න පුළුවන්. පළවෙනි ප්‍රොම්ප්ට් එක තමයි what am I genuinely proud of from the first half of the year. ජනවාරි වල ඉඳන් ජූලයි වලට අප මේ ගමනේ ඔය ජෙනුයින්ලි සතුට වෙන්නේ මොනවා ගැනද? ඒකට ඇත්තටම ගොඩක් දේවල් ඔයාගේ හිතේ ඇති. ඒව චුට්ටක් නෝට් ඩවුන් කරන්න. ඉතින් මම මගේ ජර්නි එකේම එක්සැම්පල් එකක් දුන්නොත් මට මේ අවුරුද්දට තිබ්බ ටාගට් එකක් තමයි මේ අවුරුද්දේ මගේ YouTube channel එක මොනටයිස් කරගන්නවා කියන එක. ඉතින් මම ඒකට දීලා තිබ්බ කාලයටත් ගොඩක් කලින් මට පුළුවන් වුණා මගේ YouTube channel එක මොනටයිස් කරගන්න. ඉතින් ඒක මං ගැන ආඩම්බර වෙන ලොකු හේතුවක් මේ මාස 6 ඇතුළත. දෙවෙනි ප්‍රොම්ප්ට් එක තමයි what drain my energy the most. ඒ කියන්නේ මොකක් හරි වැඩක් කරන්න පටන් ගන්න ඔයාට එනර්ජි එකක් නැත්තම් හිතනකො පාඩම් කරන්න, වර්ක්අවුට් කරන්න මේ වගේ දෙයකට ඒකට ඇත්තම හේතුව මොකක්ද? ඒ කියන්නේ ඔයා කම්මැලි කියලා හිතන එක නෙමෙයි. කම්මැලිකමටත් පිටිපස්සේ තව හේතුවක් තියෙනවනේ. මොකක්ද දන්නේ? ඇත්තම හේතුව. උදාහරණයක් කිව්වොත් ඕගොල්ලෝ දන්නවා මේ අවුරුද්දේ මම 5 මාට්ට හැමදාම නැගිටිනවා කියලා මට පුංචි ටාගට් එකක් තියෙනවා. ඉතින් ඒක මං කාලයක් තිස්සේ එක දිගට කරගෙන ආවා. ඊට පස්සේ චුට්ටක් බ්‍රේක් වුණා. ඊට පස්සේ මං ආපහු එක දිගට කරගෙන ආවා. හැබැයි මේ වෙද්දිත් ඒක ටිකක් බ්‍රේක් වෙලා තියෙන්නේ. ඒ මොකද කියලා මම මගේ මේ ජුලයි month එකේ රිෆ්ලෙක්ෂන් එකේදී කල්පනා කරලා බැලුවාම ඔයාලා දන්නවා මට තව ගෝල් එකක් තියෙනවා මගේ බොඩි ෆැට් එක අඩු කරගන්න. ඉතින් ඒක වෙනුවෙන් මම මේ දවස්වල වැඩ කරනවා කියලාත් ඔයගොල්ලෝ දන්නවා. ඉතින් මම සතියට දවස් 3ක් ස්ට්‍රෙන්ග්ත් ට්‍රේනින් කරනවා. ඉතින් එතකොට ඇත්තටම පහුවෙනිදා උදේ කවුරු හරි ගහලා වගේ හරිම මහන්සි හරියට මසල්ස් රිදෙනවා. ඉතින් එතකොට ඒ වගේ ස්ට්‍රෙන්ග්ත් ට්‍රේනින් කරද්දී ඇත්තටම අපේ ශරීරයට හොඳ විවේකයකුත් අවශ්‍යයි. ඉතින් ඒ හේතු නිසා ඇත්තටම මේ දවස්වල පහමාරටම හරියටම එලාම් එකත් එක්කම නැගිටිනවා කියන එක හරි අමාරුයි. ඒක නිසා මම ඇත්තම කතාව මම නැගිටින්නේ 5:45ත් 6ත් අතර වෙලාවක තමයි මම ඇඳෙන් බහින්නේ. අන්න ඒ වගේ ඒක ඔයා හරියටම අයිඩෙන්ටිෆයි කරගත්තේ නැත්නම් මොකක්ද ඔයාගේ එනර්ජි එක නැත්තේ ඔයාට මේ දේ කරන්න කියලා ඔයා ඔයාගෙන බොරුවට දුක් වෙනවා. ඒක නිසා එහෙම කරන්න නැතුව චුට්ටක් හිතලා බලන්න ඔයාට ඇත්තටම කරන්න තියෙන දේ කරගන්න බැරි වෙන හේතුව. ඇත්තම හේතුව මොකක්ද කියලා. තුන්වෙනි ප්‍රොම්ප්ට් එක තමයි what habits actually helped me. ඒ කියන්නේ ඔයාගේ මොන වගේ පුරුදුද ඔයාට ඇත්තටම උදව් වුනේ. මගේ කතාවෙන් උදාහරණයක් කියනවා නම් ඔයගොල්ලෝ දන්නවා මම කලින් අර Atomic Habits කියන පොත කියවලා ඒ පොතෙන් මම ජීවිතේට ගත්ත ලොකුම දේ තමයි habit stacking. ඒ කියන්නේ ඔයාට දැනට තියෙන habit එකක් එක්ක ඔයාට අවශ්‍ය අලුත් habits කපල් කරන්න කියන එක. ඉතින් මම ඒ ගැන කලින් වීඩියෝ එකකුත් කරලා තියෙනවා. ඔයගොල්ලෝ කැමති නම් ඒක ගිහින් බලන්න. මම කොහෙන් හරි description එකේ හරි link එක දාලා තියන්නම්. මේ මාස 6 ඇතුළත මගේ goals වලට යන ගමනේ මට ගොඩාක්ම උදව් වුණ දෙයක් තමයි මේ habit stacking. ඉතින් ඒ වගේ ඔයත් චුට්ටක් හිතලා බලන්න ඔයාගේ goals වලට ඔයා යන ගමනේ ඔයාට ඇත්තටම උදව් වුණ පුරුදු මොනවද කියලා. හතරවෙනි prompt එක තමයි which goals still matter to me. ඒ කියන්නේ අවුරුද්දේ මාස 6ක් ගෙවුනටත් පස්සේ ඔයාට තාම මට මේ ගෝල් එකට නම් යන්නම ඕනි කියලා හිතන ගෝල්ස් උත් ඇති. එහෙම නැත්නම් මේක නම් දැන් නොකරත් කමක් නැහැ කියලා හිතන තත්ත්වයේ ගෝල්ස් උත් ඇති. මේ ටික වෙන් කරලා හඳුනා ගන්න එකත් ලොකු දෙයක්. ජුලයි මාසව කරන්න ඕනි. මගේ කතාවේ උදාහරණයක් කිව්වොත් YouTube channel එක grow කරන එක සහ fat. මගේ කතාවේ උදාහරණයක් ඔයගොල්ලන්ට කිව්වොත් මගේ කතාවේ උදාහරණයක් ඔයගොල්ලන්ට කිව්වොත් YouTube channel එක grow කරන එක සහ fat loss කරන එක තමයි මේ අවුරුද්දේ මට තියෙන ලොකුම targets දෙක. ඒකට තමයි මම කොහොම හරි ඩිසෙම්බර් වෙද්දී යන්න ඕනි කියන තැන ඉන්නේ. ඒත් එක්කම මට තව තිබ්බ goal එකක් තමයි reading books. ඒකට තියෙන ප්‍රයොරිටි එක මගේ ලයිෆ් එකකින් චූට්ටක් අඩු කරලා තියෙනවා. මම හැබැයි ඒක
කරන්න ආසයි කරන්න උත්සාහ කරනවා. හැබැයි ප්‍රයොරිටි එක ගත්තොත් ඒකට තියෙන ප්‍රයොරිටි එක චුට්ටක් දැන් අඩුයි. පස්වෙනි prompt එක තමයි if I could only accomplish one goal before December, what would it be? ඒ කියන්නේ හිතන්න ඩිසෙම්බර් වෙද්දී ඔයාට achieve කරන්න පුළුවන් එකම එක goal එකයි. එහෙනම් ඔයා අර හතරවෙනි prompt එකෙන් ඔයා prioritize කරගත්තු ඒ goals වලින් ඔයා වැඩිපුරම ප්‍රයොරිටයිස් කරන්න මොකක්ද කියන එක තෝරගන්න. හරි. දැන් ඔයාගේ රිෆ්ලෙක්ෂන් එකෙන් පස්සේ අපිට තියෙන්නේ ලස්සන ප්ලෑන් එකක් හදාගන්න. Not a perfect plan but a realistic one. පළවෙනි ස්ටෙප් එක තමයි මම අර කලින් කිව්වා වගේ choose fewer goals. මොකද අපේ ජීවිතේ හැමදේම අපිට එක රැයකින් වෙනස් කරන්න බෑ. අපේ ෆිට්නස් හදාගන්න, ෆයිනෑන්ෂියල් ගෝල්ස් අචීව් කරන්න, එතකොට mental health මේ හැමදේම එකපාර එක රැයකින් අපිට විසඳ ගන්න බෑ. ඒක නිසා ඔයාට වැදගත්ම වෙන ගෝල්ස් දෙක තුනක් සිලෙක්ට් කරගන්න, ඒකත් ප්‍රයොරිටයිස් කරගන්න, 1 2 3 මේ පිළිවෙලට කියලා ඊට පස්සේ ඒව ලිස්ට් ඩවුන් කරගන්න. දෙවෙනි ස්ටෙප් එක තමයි focus on systems instead of outcomes. උදාහරණයක් විදිහට හිතන්න ඔයා හිතනවා මට කිලෝ 5ක් අඩු කරගන්න ඕනි කියලා. ඉතින් ඒක තමයි ඔයාගේ අවුට්කම් එක. ඔයා යම් කිසි දේවල් ටිකක් කරගෙන කාලයක් තිස්සේ ඒව ප්‍රැක්ටිස් කරගෙන ආවට පස්සේ හම්බ වෙන අවුට්කම් එක තමයි ඔයාගෙන් කිලෝ 5ක් අඩු වෙලා තියෙන එක. හැබැයි ඔයා ෆෝකස් කරන්න ඕනේ ඒකට නෙවෙයි. ඔයා ෆෝකස් කරන්න ඕනේ ඔයා කන්ටිනියස්ලි කරගෙන යන්න ඕනේ මොනවද කියන එකට. ඒ කියන්නේ ඔයාට කිලෝ 5ක් 10ක් අඩු කරගන්න ඕන නම් මං හැමදාම පැයක් ඇවිදිනවා. ඊට පස්සේ මම කඩෙන් කෑම ගන්නේ නැහැ. මට අවශ්‍ය කෑම ටික ගෙදර හදා ගන්නවා. ඊට පස්සේ දවසට විනාඩි 20ක් විතර මම වර්ක්අවුට් එකක් කරනවා. මේ දේවල් ටික කළොත් තමයි ඔයාට අර අවුට්කම් එකට යන්න පුළුවන් වෙන්නේ. අද ඉඳන් ප්ලෑන් කරන්න ඕනේ ඉස්සරහට තියෙන මාස 6ට ඔයා දාගෙන තියෙන ගෝල්ස් වලට ඔයාට යන්න තියෙන පාර කපා ගන්න ඕනේ මොන විදිහටද කියලා. කියන්නේ ඔයා මේ දේ කළොත් තමයි ඔයාට මේ ගෝල් එකට යන්න පුළුවන්. එහෙනම් ඒ දේ කරන්න කොහොමද කියන එක ගැන තමයි ඔයා ප්ලෑන් එක හදාගන්න ඕනේ. තුන්වෙනි ස්ටෙප් එක තමයි make your habits so easy. මම මේක ගැන ගොඩාක් කතා කරලා තියෙනවා. ඒ වගේම මේක තමයි මට උදව් වෙච්ච හොඳම ලේසිම දේ. ඒ කියන්නේ අපි දැන් අලුත් හැබිට් එකක් පටන් ගන්නකොට අපේ මොලේ කැමති නැහැ ඕක කරන්න. හිතන්නකෝ දවස් 30ම ෆෝන් එකේ ඉඳලා TikTok, Instagram බල හිටපු කෙනෙක්ට පල්හා ගෙදර පොඩි රෙනෝවේෂන් එකක් යනවා. ඉතින් ඒක නිසා මේ දවස්වල ටිකක් සද්දයි. Okay. Sorry. Okay. කොහොම හරි මොකද මං කියේ හිටියේ? දවස් 30ෙම ෆෝන් එකේ Instagram, TikTok බල හිටපු කෙනෙක්ට එක පාට පොතක් අරගෙන පැයක් දෙකක් පාඩම් කරනවා කියන එක ඒක කරන්න අමාරු වැඩක් නෙමෙයි. අතට මේක කරන්න බැරි වැඩක්. ඒක නිසා ඔයා පටන් ගන්න ඕනේ පුංචිම ස්ටෙප් එකෙන්. ඒ කියන්නේ හිතන්න ඔයා වර්ක්අවුට් කරන්න ඕනි කෙනෙක් නම් ඔයාට කන්ටිනියස්ලි ඔයා එක කාලයක් තිස්සේ ඔයා දන්නවනම් ඔයා ඒක කරන්නේ නැහැ. ඒක මගහැර ඉන්නවා කියලා ඔයාට කරන්න තියෙන්නේ මුලින්ම වර්ක්අවුට් කරන්න අඳින ඇඳුම ඇඳ ගන්න. දවසක් දෙකක් යනකම් වෙන වර්ක්අවුට් කරන්න අවශ්‍යත් නැහැ. ඔයා වර්ක්අවුට් කරන්න වෙනම ඇඳුමක් අඳිනවා නම් සපත්තු දෙකක් දානවා නම් ඒක කරන්න. වෙන කිසිම දෙයක් ඔයා කරන්න අවශ්‍ය නැහැ. ඊට පස්සේ ඕක දවසක් දෙකක් දිගටම කරගෙන යනකොට ඔයාට හිතනවා ඕකේ දැන් වර්ක්අවුට් කරන ඇඳුමත් ඇඳගෙන සපත්තු දාගෙන ඉන්න එකේ ඕකේ පොඩි වර්ක්අවුට් එකක් කරලා බලන්න කියලා. ඉතින් ඕකත් දෙක පාට මේ පැය දෙකේ වර්ක්අවුට්ස් කරන්න පටන් ගන්න එපා. විනාඩි 5ක 10ක පුංචි වර්ක්අවුට් එකකින් පටන් ගන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් ඒකත් ඔයාගේ හැබිට් එකක් විදිහට ඩෙවලොප් වුණාට පස්සේ ඔයාට පුළුවන් ඒ විනාඩි 5 10 මිනිත්තු 20 30 දක්වා දික් කරගන්න. හතරවෙනි ස්ටෙප් එක තමයි schedule your goals. ඒ කියන්නේ ඔයාගේ ගෝල් එකක් තියෙනවා නම් වර්ක්අවුට් කරන්න ඕනි අද කියලා. ඒක නිකන් ඔහේ හිතනවට අමතරව එච්චර බරක් අඩු කරගන්න ඕනේ. ඒ කියන්නේ මම මෙන්න මේ දේවල් තමයි කරන්න ඕනි. ඒ ප්ලෑන් එකේ ඔයාට තියෙනවා නම් දවසට විනාඩි 20ක් වර්ක්අවුට් කරනවා කියලා. දවසට විනාඩි 20ක් වර්ක්අවුට් කරනවා කියන ඒ බ්‍රෝඩ් ස්ටේට්මන්ට් එක වෙනුවට ඔයාට පුළුවන් මම මේ වෙලාවේ මෙන්න මෙතනදී මේ වර්ක්අවුට් එක කරනවා කියලා. මේකත් මම ඇටොමික් හැබිට්ස් ගැන පොතෙන් ඉගෙන ගත්ත වටිනම දෙයක්. ඒ තමයි හිතන්න
ඔට වර්කවුට් කරන්න ඕනේ විනාඩි 20ක් දවසේ. ඔයාට දැන් ඕකට දවසේ කොයි වෙලාවෙද කරන්නේ කොතනද කරන්න කියන එක ගැන කිසිම අයිඩියා එකක් නැත්නම් ඔයාගේ බ්‍රේන් එකෙන් මේ ගෝල් එකට ලොකු ඉඩක් නැහැ. ඒක ඔයා කන්ටිනියස්ලි ඔයා දන්නේම නැතුව ඔයා නිකන් මොහේ ඒක පෝස්ට්පෝන් කර ඉන්නවා. අන්තිමට රැයටට විතර මතක් වෙනවා අප්පට සිරියද මම වර්කවුට් එක කරේ නැහැ කියලා. ඒක නිසා ඒකට ඉඩ තියන්නේ නැතුව ඔයාට වර්කවුට් කරන්න ඕනේ නම් මේ දවසේ මෙන්න මේ වෙලාවේ මෙන්න මේ තැනදී මම මගේ වර්කවුට් එක කරනවා හවස 4ට ලිවිං රූම් එකේදී. ඒක තමයි ඔයාගේ ස්ටේට්මන්ට් එක. අද දවසට ඔයාගේ ගෝල් එක අචීව් කරන්න දීලා තියෙන ස්ටේට්මන්ට් එක. ඔයා ස්කෙඩියුල් කරලා තියෙන දේ. ස්ටෙප් එක තමයි රිවිව් වීක්ලි. ආපහු ඔයා ඩිසෙම්බර් වෙනකන් ඉන්නේ නැහැ. ඔයාගේ මේ ගෝල්ස් ටික රිවිව් කරන්න ඔයා හැම සන්ඩේම පැය කාලක් හැම සන්ඩේම පැය කාලක් වෙන් කරන්න. ඔයාගේ ඊවනිං ටී එක බොනකොට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හිතන්න හවස රැට කෑම හදන වෙලාවට පැය කාලකට කලින් වෙන්න පුළුවන්. මොකක් හරි ඩිෆයින් ටයිම් එකක් තියාගන්න හැම සන්ඩේම ඔයා ඔයාගේ ප්‍රෝග්‍රස් එක රිවිව් කරනවා කියලා. එතකොට ඔයාට හිතන්න පුළුවන් මේ වෙලාවේ මොනවද දැන් මං හරියට කරන්නේ, මොනවද මගේ අතින් අතපසු වෙන්නේ, ඊළඟ සතියේ මට අතපසු වෙච්ච මේ දේවල් කරගන්න නම් මම ඊළඟ සතියේ මොනවද කරන්න ඕනේ, මේ මට වැරදුණු මේ දේවල් ටික හදාගන්න මම ඊළඟ සතියේ මොනවද කරන්න ඕනේ. මේක හරියට ඔයා කරොත් ඔයාට පුළුවන් ඩිසෙම්බර් වෙද්දී ඔයා දන්නේම නැතුව ඔයගේ ගෝල්ස් වලට යන්න. අඩුතරමේ ඒවට ලස්සනට යන පාරක් කපාගෙන තියාගන්න. ඒකේ අර අන්තිම ලෙවල් එකට ඔයා ගියේ නැතත්. ඉතින් ඔයාට හිතෙනවා නම් මේ අවුරුද්දේ මුල මට දුණු ටාගට්ස් එකකටවත් වැඩ කරලා නැහැ. අනිත් අය හැමෝම ඉස්සරහට ගිහිල්ලා මං විතරක් මේ පිටිපස්සේ ඉන්නවා කියලා මට ඔයාට මතක් කරන්න තියෙන්නේ මේ අවුරුද්ද තාම ඉවර නැහැ. ඒ කියන්නේ ඔයා හිතනවා නම් අවුරුද්දෙන් මාස 6ක්ම ගිහින් ඉවරයි අයියෝ කියලා ඒ වෙනුවට හිතන්න අවුරුද්දේ තව මාස 6ක්ම ඔයාට තියෙනවා ඔයාගේ ගෝල්ස් වලට යන්න. ඒ මාස 6 හොඳටම ප්‍රමාණවත් ඔයාට අලුත් හැබිට්ස් හදාගන්න, දැන් තියෙන පරණ නරක පුරුදු ටික මග අරගන්න, ඒත් එක්කම අලුත් ප්ලෑන් එකක් හදාගෙන වැඩ කරන්න. මේ තියෙන මාස 6 හොඳටම ප්‍රමාණවත් කියන රිමයින්ඩ් එක දෙන්න තමයි මට ඕනි උනේ. ඒ වගේම මම පර්සනලි හිතනවා July is the 2nd January. ඒ කියන්නේ ඔයාට අලුතින් පටන් ගන්න පුළුවන් මාස 6ක්ම ෆ්‍රෙෂ් පිට තියෙනවා. ඒ වගේම ඔයා දන්නවද කතාවක් තියෙනවා ඔයා ඔයාගේ ඔළුව ඇතුලේ තියෙන ගෝල් එක වචන වලට අකුරු වලට පෙරලන එක තමයි ඒ ජර්නි එකේ පළවෙනි ස්ටෙප් එක කියලා. ඉතින් ඒක නිසා ඔයාටත් එහෙම ගෝල් එකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම පල්ලෙහායින් ඒක අකුරු කරගෙන යන්න කියලාත් මම මතක් කරනවා. ඒත් එක්කම තව දෙයක් මතක් කරන්න තියෙනවා. ඔයා මේ වීඩියෝ එකට කැමති නම් ඔයා මොකක් හරි දෙයක් ඉගෙන ගත්තා නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න කියලාත් මතක් කරනවා. මොකද මම මේ channel එකෙන් ඔයාලත් එක්ක share කරගන්නේ මගේ self development journey එක. මම මොනවද ඉගෙන ගන්නේ, මම මොනවද try කරන්නේ, මට මොනවද වරදින්නේ කියන දේවල් මම ඔයගොල්ලොත් එක්කත් share කරගන්නවා. මම හිතනවා ඒක නිසා මේ channel එක subscribe කරලා තියාගත්තොත් ඔයගොල්ලන්ටත් ගොඩක් important වෙයි කියලා. එහෙනම් ඊළඟ සතියේ වීඩියෝ එකකින් අපි හම්බ වෙමු. එතකන් bye bye.